ඔයාලා හැමෝටම සුබ දවසක්. Mr. AI පොඩ්ඩා channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. වීඩියෝ එක පටන් ගන්න කලින් අපේ channel එක subscribe කරන්න. bell icon එක click කරන්න. comment එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. හරි ඔය කට්ටියටත් අර මම පෙන්නවා වගේ වීඩියෝ එකක් හදාගන්න ඕනේද? හරි. අපි Google Chrome එක open කරගමු. open කරගෙන ඔයා search කරන්න beautiful home design කියලා. beautiful home design කියලා. හරි. search කරගෙන ඉවරනාට පස්සේ ඔයාලට පේනවා ඇති ලස්සන home design ටිකක් ඔයාට පෙන්නනවා. ඔයා කැමති home design එකක් download කරගෙන යමු Gemini AI එකට. Gemini AI tool එකට. හරි. ඔයාලට පෙන්නන මේ පළවෙනි link එක touch කරලා අර download කරගත්ත image එක ඔයා මේකට එක් කරන්න. හරි අපි picture එකක් එක් කරගෙන prompt එකක් ලියා ගන්න ඕනේ. මට හදලා දෙන්න මේක පරණ ගෙයක් විදිහට කියලා prompt එක ලියලා Gemini AI වෙත ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට generate වෙනවා. හරි. මෙන්න ඔයාලට අර දීපු image එකට ගැලපෙන ඔයාලා දුන්න prompt එකට ගැලපෙන image එකක් දුන්නා. හරි. මේ තියෙන්නේ ඒ generate කරලා දුන්න image එක. අපි ඒක දැන් download කරගමු. download කරගෙන ඔය කට්ටිය යන්න ඕනේ search කරන්න Flow AI කියලා. ඒ tool එකෙන් ඔයාලට ඒ වීඩියෝ එක generate කරගන්න පුළුවන්. හරි. හරි. ඔයාලට මේකට log වෙන්න ඕන නම් email එකක් ඉල්ලයි email එක දීලා ඔය කට්ටිය ඒකට log වෙන්න. හරි. අපි යමු. මෙතන මේ plus icon එකත් එක new project කියලා එකක් තියෙනවා. ඔයා ඒක click කරන්න. new project කියන එකට ගිහිල්ලා එනවා කට්ටියට මේ වගේ option ටික. ඔයාට ඊට පස්සේ අපි prompt එකක් හදාගන්න ඕනේ. මට අර හදලා දුන්න image එකට මිනිස්සු ටිකක් වැඩ කරන වීඩියෝ එකකට එකක් හදාගන්න ඕනේ කියලා ඔය කට්ටිය එක Gemini AI එකට දෙන්න. ඒ කට්ටිය විනාඩියකින් විනාඩි දෙකකින් මේ prompt එක ඔයාලට ලබා දෙනවා.
හරි අපිට මේ ප්‍රොම්ප්ට් එක ලබා දුන්නා. ඔය කට්ටිය ඒ ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන යන්න ෆ්ලෝ AI එකට. මේ කොපි කරගෙන ඔය කට්ටිය යන්න අර කලින් ඔප්ෂන් ටිකක් ආව ෆ්ලෝ AI එකට. ෆ්ලෝ AI එකට ගිහිල්ලා මේ ස්ටාර්ට් කියන එක ක්ලික් කරලා අප්ලෝඩ් ඉමේජ් එකට ගිහිල්ලා ඔය කට්ටිය අර Gemini එකෙන් හදාගත්ත පරණ ගෙදර ඇතුල් කරලා end කියන බටන් එක ක්ලික් කරලා අප්ලෝඩ් ඉමේජ් කියන එක ක්ලික් කරලා ඔය කට්ටිය ඒ ගෙදරම අලුත් ගෙදර දෙන්න. හරි ඔය කට්ටියට පේනවා ඉතින් මේ වගේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් වෙලා පැහැදිලිව පෙන්නනවා. හරි අපි ඊළඟ ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් වුණා. හරි අපි ඒක අර ප්‍රොම්ප්ට් එක දීලා දෙමු. හරි දුන්නා. ඔයකට මම කියන්න කැමති ඔයාලා මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න කියලා මම කට්ටියට ඉල්ලා සිටිනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වුණා. ඔය කට්ටියට පුළුවන් ෆ්‍රී මේව හදාගන්න. හරිම ලස්සනයි.